ඒ වගේම මේ අවස්ථාවට අද පැමිණ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි සහෝදරයාගෙනුත් ඒ වගේම චම්පිකේට් වර්ග සහෝදරයා ඒ වගේම මීගම මහනගර සභාවේ නගරාධිපතිතුමන් ශ්‍රී ලංකා පාපොත් සම්මේලනයේ සභාපතිතුමන් ඒ වගේම නාගරික කොමසාරිස්තුමිය ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු අපේ මීගම මහනගර සභාවේ සියලුම නාගරික මන්ත්‍රීවරු මන්ත්‍රීවරයන් සහ ඒ වගේම පාපොත් සම්මේලනයේ සියලුම නිලධාරී මණ්ඩලයෙන්ද ඒ වගේම අද මේ අවස්ථාවට පැමිණ සිටින පුහුණුකරුවන් නිලධාරීන් ඒ වගේම අපේ අනාගත ක්‍රීඩකයින්ගෙන්ද ඒ වගේම මේ අවස්ථාව වර්ණවත් කරන්න පැමිණි ඔබ සමගින්ද අවසරයි. මීගමුවට අපි වෙච්චි බලාපොරොත්තුවක් අද ඉෂ්ට වුණා කියලා මම හිතනවා. මොකද විශේෂයෙන්ම පාපොත් සම්මේලනයේ ගරු සභාපතිතුමන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී මා හමුණු මොහොතක් කතා කරද්දී කිව්වා අපිට මිනි පාපන්දු ක්‍රීඩාංගණ දෙකක් ජාත්‍යන්තර පාපොත් සම්මේලනයේ ලැබී තියෙනවා කියලා කියද්දී මම ඒ වෙලම ඔහුට යෝජනාවක් කරා මට එකක් මීගමුවට ඕන කියලා. ඉතින් මම දැන් මේ වෙලේ එතුමායකට කැමති වුණා. මම හිතන්නේ ඒකේ මල්පල් ගැන්වීමක් හැටියට අද දින අපිට ඒ සඳහා මේ අවස්ථාවට අද අපිට මුල්ගල් තියලා ඒ අපි වෙච්ච බලාපොරොත්තුව එහෙම නැත්නම් අපි වෙච්ච පොරොන්දුව අද අපිට ආරම්භ කරන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් අපි හිතනවා විශේෂයෙන්ම ක්‍රීඩාව කියන දේ අද අපිට නැතුවම බැරි දෙයක්. පුංචි දරුවගේ ඉඳලා වැඩිමහල්ල දක්වාම මේ ක්‍රීඩාව කියන දේ අත්‍යවශ්‍ය දෙයක්. ලෝකෙ ගත්තත් එහෙමයි. කොතන කවුරු කොහොම හිටියත් ක්‍රීඩාව කියන එක අපේ මේ මනුස්ස ජීවිතේට මේ මනුෂ්‍ය ශරීරයට අත්‍යවශ්‍යම දෙයක්. මොකද අපි දන්නවා විශේෂයෙන් අපිට ශාරීරිකව මානසිකව ඒ වගේ මේ වර්ධනයේ එහෙම නැත්නම් අපේ පුංචි කාලේ ඉඳන් අපි පුංචි දරුවන්ගේ බුද්ධි වර්ධනයේට මේ හැම දෙයකටම ක්‍රියාකාරීත්වය ශාරීරික ක්‍රියාකාරීත්වයක් යම්කිසි ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. ඉතින් ඒ සඳහා තමයි අපිට මේ ක්‍රීඩාව කියන දේ ඇවිල්ලා තියෙන්නේ. ඒ අතරින් ගත්තාම අපිට ලෝකේ ඕනෑතරම් ක්‍රීඩා තියෙනවා. අපේ මේ ශරීරය, මනස, කය වෙහෙසවල අපිට ශාරීරිකව ක්‍රියාවේ යෙදෙන්නේ. ඉතින් ඒ අතරින් ගත්තාම පාපන්දුව කියන්නේ මම හිතන්නේ අපි ගත්තොත් ලෝකේම ජනප්‍රියම ක්‍රීඩාව. ඒක වචන දෙකක් නැහැ කියන්න අපි ලෝකයේම ජනප්‍රිය ක්‍රීඩාව. ඉතින් අපිට ජනප්‍රියම ක්‍රීඩාව තුලින් අපේ රටෙත් මේ වෙනකොට අපි දකිනවා විශාල වශයෙන් ජයග්‍රහණ අපේ කාන්තා කණ්ඩායම් අපේ පිරිමි කණ්ඩායම් තාම හොඳ මට්ටමකින් මේ වෙනකොට පාපන්දුවෙන් ඉස්සරහට එනවා. එමින් පවතිනවා. මම හිතන්නේ අපි දකින්න ඕනේ දේ ඒක තමයි රටක් හැටියට. ඉතින් අපේ ජාතික කණ්ඩායම රට ජයග්‍රහණය කරවද්දී අපි අපේ ග්‍රාමීය මට්ටමේදී අපි ක්‍රීඩාව ඉහළට ගේන්න ඕනේ. මම හිතන්නේ ඒකේ එක අවස්ථාවක් හැටියට තමයි අද අපි මේ ආරම්භ කරන මිනි පාපන්දු ක්‍රීඩා පිටිය අපිට හඳුන්වන්න පුළුවන්. අපේ ඉදිරියට ක්‍රීඩාව ගොඩනගන්න, සංවර්ධනය කරන්න, දියුණු කරන්න විශේෂ අවස්ථාවක් කියන එක. ඒ වගේම තමයි ක්‍රීඩාව ගත්තම දැන් විශේෂයෙන් මීගමුවේ පාපන්දු කියන එක මම අහලා තියෙන විදිහට මීට කලින් ඉතා හොඳ තැනක තිබ්බ දෙයක්. මම හිතනවා අපි මේ අවස්ථාවත් එක්ක මීගමු ලීගය තුල අපි ඉස්සරහට හොඳින් මේ පාපන්දුව නැවතත් මීගමු පැත්තට හරවගෙන අපි හොඳින් පාපන්දුවට පහර දෙන්න මීගමුව තුලින් අපි ඉස්සරහට සංවර්ධනය වෙමු. අපි අපේ රටට අපි ක්‍රීඩකයන් බිහි කරමු. මීගමු පුරවරයන් කියන ඉල්ලීමත් මම අද කරනවා සහ අපේ මැදිහත් වීමත් අපිට පුළුවන් විශේෂයෙන් දෙන්න. ඒ වගේම තමයි මේ භූමිය අයිතිව තියෙන්නේ මීගමු මහනගර සභාවට. ඉතින් අපි විශේෂයෙන්ම මේ ගැන අපි සාකච්ඡා කරාට පස්සේ නගරාධිපතිතුමාට ඒ වගේම නාගරික කොමසාරිස්තුමියට මේ පිළිබඳව දැන්වාම අපි මම හිතන්නේ ඉතාමත් එකඟව සාමූහිකව මේ කැමැත්තෙන් මේ අවස්ථාවට අපි සියලු දෙනා මැදිහත් වුණා. විශේෂයෙන් කොමසාරිස්තුමිය සහ නගරාධිපතිතුමා ඇතුළු සියලුම නාගරික මන්ත්‍රීවරු මේ සඳහා විශේෂ දායකත්වයක් ලබා දෙමින් ඉතා කැපකිරීමෙන් මේ අවස්ථාවට වෙහෙස මහන්සි වුණා සියලු දෙනාම. මම හිතන්නේ ඒක තමයි විය යුතු දේ. නොපැකිලිව අවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට අවශ්‍ය වෙලාවට කටයුතු කරන එක මම හිතන්නේ එතනින් තමයි අපිට ක්‍රීඩාවේ දියුණුව වගේම රටක සංවර්ධනයත් අපිට දකින්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් අපි ක්‍රීඩාවෙන් ඉස්සරහට යනවා කියන්නේ හොඳ ශරීර සෞඛ්‍ය සම්පන්නමත් පිරිසක් අපේ රටේ ආර්ථිකයට දායක කරගන්න පුළුවන් වගේම අපේ රටත් දියුණු වෙනවා. ඒ වගේම ක්‍රීඩාවෙනුත් අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ මම්මාවත් එක අපිට විවර වෙනවා. ඉතින් අද දිනේ අපි මේ තැබූ මුල්ගල මේ මුල්ගල තුලින් අපිට අපේ අනාගතයේ ක්‍රීඩක තරු
මීගම්පුරයෙන් බිහි කරන්න අවස්ථාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ සඳහා මැදිහත් වූ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පාපන් සම්මේලනයේ සභාපතිතුමා ඇතුළු සියලුම විධායක මණ්ඩලයටත් මා මගේ ගෞරවය ආදරණීය ස්තුතිය පුද කරනවා. අපි එකම රටක් වෙනුවෙන් එකට වැඩ කරමු. බොහොමත්ම ස්තුතියි. මේ ව්‍යාපෘතිය තුළින් මේ ප්‍රදේශයේ ඉන්න ළමයින්ට අවස්ථාවක් ලැබුණා වගේම ජාත්‍යන්තර තලයට ජාතික කණ්ඩායම් වලට ඉස්සරහට යන්නත් අවස්ථාවක් හම්බ වෙනවා වගේම විනයානුකූල ළමයි තරපුරක් අපිට හදාගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපෘතිය මෙතනින් නවතින්නේ නැහැ. අපි දැනටමත් නගරාධිපතිතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමා මූලිකව සාකච්ඡාවක් කරගෙන යනවා ක්‍රීඩා පිටිනිය මේ ඉඩමේදී ජාත්‍යන්තර තලයේ අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් ඉදිරි කිරීමට දැනට අපි සාකච්ඡා බොහෝ දුරට අවසන් වෙලා තියෙන්නේ. මම හිතන්නේ බොහොම ඉක්මනට ඒ ව්‍යාපෘතියක් අපි ආරම්භ කරොත් මම හිතන්නේ පාපන්දුවට විශේෂයෙන්ම මේ ප්‍රදේශයට ආර්ථික වශයෙන් ලබා ගන්න පුළුවන් කියන විශ්වාසයක් තියෙනවා. ඒ වගේ තමයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පෞද්ගලික වසර දෙක තුළ ඉතාම ශක්තිමත්ව වර්ධනයක් ලැබෙමින් පවතින්නේ. ජාතික කණ්ඩායම ඉතාම හොඳින් ක්‍රීඩා කරගෙන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ඉහළට වෙලා තියෙනවා. ඒ වගේම දේශීය තරඟාවල් පටන් ගන්න තියෙනවා. ඒ වගේම පාපන්දුවට ඉතාම උනන්දුවක් දෙමව්පියන්ගේ සහ පාසල් අතර ලැබී තියෙනවා. දැනම මේ අවුරුදු තුල පාපන්දු බලා ගන්න පුළුවන්. මේ අවුරුදු පුරාම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයත් යටිතල පාසුකම් ක්‍රීඩා ඉසව් රාශියක් ආරම්භ කිරීමට වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. මේ ග්‍රවුන්ඩ් එක අපිට ලබා දුන්න පිළු නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, කොමසාරිස්, නගර සභාවේ සිටින සියලු දෙනාට අපි විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ. මේ පැමිණි සියලු දෙනාටම ස්තුතිය පළ කරමින් අපි ඊළඟ වැඩ කටයුතු ආරම්භ කරමු.